ඔන්න දුවේ පුතේ අද අපි යන්නේ පාහියන් ලෙන බලන්න. ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ ප්‍රාග්ඓතිහාසික තොරතුරු හෙළිදරව් කරන ලෙන් 3ක් ලංකාවේ පිහිටලා තියෙනවා. ඒවා තමයි පාහියන් ලෙන, කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන. ඉතින් අද අපි යන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල යටගම්පිටිය ප්‍රදේශයේ පිහිටලා තියෙන පාහියන් ලෙන බලන්න. පාහියන් ලෙනට යන කෙනෙකුට කළුතර මතුගම හරහා බුලත් සිංහලට ඇවිත් යටගම්පිටියට එන්න වගේම කොළඹ ඉඳන් එන කෙනෙකුට හොරණ හරහා බුලත් සිංහලට ඇවිත් යටගම්පිටියට එන්නත් පුළුවන්. මේ මාර්ග දෙකෙන්ම පාහියන්ගලට ළඟා වෙන්න පුළුවන්. පාහියන්ගලට එන්න ඕන මාර්ග දෙක මම ඔයාලට පැහැදිලි කරා. ඉතින් මම මගේ ගමන පටන් ගන්නේ කළුතරින්. ඒතර කළුතරින් ඉඳන් එනකොට මට ඉස්සල්ලාම එන්න සිද්ධ වෙනවා මතුගමට. මතුගමින් බුලත් සිංහලට ඇවිල්ලා තමයි මම පාහියන්ගලට ආවේ. ඉතින් මම මේ ගමනදී හැම වෙලාවෙම පාවිච්චි කරේ මගී ප්‍රවාහන බස් රථ. ලස්සන වෙල් ආයවල්, කඳු වැටි, ඒ වගේම තෙත් කලාපීය පරිසරයක් පහු කරගෙන ඒ පරිසරයේ අසිරිය විඳගෙන මම ආවා පාහියන්ගල ලෙන හොයාගෙන මේ නූතන මානවයා එහෙමත් නැත්නම් බලංගොඩ මානවයාගේ තොරතුරු හොයාගෙන. බස් එකෙන් බැහැලා ටිකක් උඩට එනකොට අපිට මුණ ගැහෙනවා වර්තමානයේ මේ පාහියන්ගල ආශ්‍රිතව පවත්වාගෙන යන පිරිවෙන් විහාරය, ඒ වගේම රක්ෂිත පරිසරය, ඒ වගේම මේ ආවාසගේ සහ ඒ හාමුදුරුවරුන් වැඩ සිටිනා ස්ථානයක්. දැන් අපි බලමු ඇයි මේ ලෙනට පාහියන් ලෙන කියන්නේ කියලා. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී අනුරාධපුර රාජධානි කාලේ ලංකාවට ඇවිල්ලා තියෙනවා පාහියන් කියන භික්ෂුව. චීන ජාතික හිමිනමක් වෙන මුන්වහන්සේ යම් කාල පරිච්ඡේදයක් මේ ගල්ලෙනේ වාසය කරපු නිසා මේ ගල්ලෙන පාහියන් ලෙන ලෙස හඳුන්වලා තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙන අනිත් මතය වෙන්නේ බස්නාහිර සහ සබරගමු පළාත් දෙක සම්බන්ධ වන ස්ථානය, එහෙමත් නැත්නම් පෑහුණු ස්ථානය පාහියන්ගල ලෙස හැඳුන්වූ බව. වර්තමානයේ පවත්වාගෙන යන මේ පිරිවෙන් විහාරයේ ඉඳලා මීටර් 300ක් විතර ගල්පඩි පෙළකින් අපට ගමන් කරන්න සිද්ධ වෙනවා මේ පාහියන්ගල ලෙන වෙතට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පර්වත කොටසේ මේ ගුහා පිහිටලා තියෙන ප්‍රදේශයට. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 400ක පමණ උසකින් පිහිටලා තියෙන මේ ගුහාව අඩි 150ක වගේ උසකින් යුක්ත වෙනවා. ඒ වගේම පළල ගත්තාම එය අඩි 175ක් වගේ වපසරියක් විහිදෙන අතර ගුහාව අඩි 280කට වඩා දිගකින් යුක්ත වෙනවා. පාහියන් ලෙනේ කැණීම් කටයුතු ආරම්භ වෙන්නේ 1988 වර්ෂයේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයා වූ ආචාර්ය W.H. විජේපාල හා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දර්ණියගල යන මහතුන්ගේ උපදෙස් පරිදි තමයි මෙහි කැණීම් කටයුතු ආරම්භ කරන්නේ. මෙසේ සිදු කරන ලබන කැණීම් වලින් අදින් වසර 38000 සිට 4000 දක්වා කාල පරාසයට අයත් ජනාවාස තොරතුරු සොයාගෙන තියෙනවා. මෙහිදී දකුණු ආසියාවේ ජීවත් වූ නූතන මානවයා, ඒ කියන්නේ හෝමෝ සාපියන් සාපියන්, එහෙමත් නැත්නම් අපි හඳුන්වන බලංගොඩ මානවයාගේ තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. 2009 සහ 2012 කාලවකවානුව තුළ සිදු කර කැණීම් වලින් මේ පාංශු ස්තර අවුරුදු 48000කට එහා ඉතිහාසයකට තොරතුරු අනාවරණය කරන බව සනාථ කරගෙන තියෙනවා. ඒ වගේම මෙම කැණීම් වලින් අදට වසර 12000කට පමණ පෙර ජීවත් වූ නූතන මානවයෙකුගේ හිස් කබලක් හමු වී තියෙනවා. මෙහිදී හමු වුණු බොහෝ අස්ටි කොටස් සහ නෂ්ටාවශේෂ ප්‍රාග් ඓතිහාසික නූතන මානවයාගේ ජීවන රටාව, සංස්කෘතීන් සහ යාග හෝමයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරනවා.
මේ මානවයාගේ ජීවන රටාව පිළිබඳව තවදුරටත් කතා කරනකොට ඌරන්, ගෝනන්, දඩුලේන වගේ සතුන් දඩයම් කළ ඔවුන් එම සතුන් ගින්නෙන් පුළුස්සා ආහාරයට ගත් බවට තොරතුරු අනාවරණය වෙනවා. ඒ වගේම මිරිදිය මසුන්, සාගර මසුන්, ලුණු බෙල්ලන් ආහාරයට ගත් බවත්, මෝරුන්ගේ දත් වැනි දේ ඔවුන් මෙවලන් නිර්මාණය කිරීමට භාවිත කළ බවට තොරතුරු අනාවරණය වෙනවා. නූතන මානවයා දුනු විදීමේ ශිල්ප ක්‍රම භාවිත කළ බවට සාධක කැනීම් තුලින් තහවුරු කරගෙන තියෙනවා. අප්‍රිකානු මහද්වීපයට පසුව නූතන මානවයා පිළිබඳ මෙතරම් දියුණු තොරතුරු අනාවරණය කරගන්න හැකි වෙලා තියෙන්නේ මේ පාහියන් ලෙන ආශ්‍රිතව බවයි විද්වතුන්ගේ මතය. ඉතින් ඔයාලට මේ වීඩියෝ ආශ්‍රිතව දක්නට ලැබෙනවා ඇති ඒ කැනීම් කරපු ස්ථාන. දැකුම්කලු පරිසර පද්ධතියකින් යුක්ත මේ පාහියන් ගල ලෙන ආශ්‍රිත කලාපය කිතුල් වගේ තෙත් කලාපීය ශාකවලින් ග්‍රහණ වෙලා තියෙනවා. ඒ වගේම මේ පරිසර පද්ධතිය තුල ජීවත් වුණු මානවයා ලස්සන පරිසරයක අසිරිය විඳිමින් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම අඩි 40ක් පමණ දිගති සැතපෙන බුදු පිළිමයක්, මහනුවර යුගයට අයත් හිඳි පිළිමයක් වගේම චිත්‍රද දැක ගැනීමට පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ වන්දනාමානයට ලක්වෙන දේවාල දෙකකුත් මෙහි පිහිටලා තියෙනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. යනකොට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් නොකර යන්න අමතක කරන්න එපා.